ආයුබෝවන් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම ආදරෙන් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. මොනවද දන්නවද මම මේ හදන්න යන්නේ? ඔම්ලට් එකක්. නිකන් ඔම්ලට් එකක් නෙමෙයි. කතර මුරුංගා මල්ලින් ඔම්ලට් එකක් හදන්න යන්නේ. ඉතින් මේ දැකලා නැති අයට තමයි මම මේ ලං කරලා පෙන්වන්නේ කතර මුරුංගා. සමහරු දැකලත් නැතුව ඇතිනේ මල. ඉතින් මම ඒකට සිහින්ව ලියාගත් ලුණු, අමුමිරිස්, කරපිංචා ඒ ලං කරගත්තා. ඒකට අනිවාර්යෙන් අවශ්‍යයි. ඊට අමතරව ඔම්ලට් එකට බිත්තර කිරි 3ක් කරන් තියෙන්නේ. ඒකට ගම්මිරිස් ලුණු කුඩු දාලා තියෙන්නේ මම. ඉතින් කියන්න ඕන මේ කතුරු මුරුංගා මල පරිස්සමට සුද්ධ කරන්න ඕන. හොඳට බලන්න ඕන. ඒක පෙති ටික මේව කරලා අර මැද තියෙන රේණුවේ කහපාට කුඩු කුඩු වර්ගයක් තියෙනවා. කුඩු වර්ගයක් අවසානයේ. ඉතින් මේ කුඩු අනිත් ඒවත් එක ගෑවුනන් පස්සේ තීත්ත ගතිය වැඩි. අනික තමයි හොඳට හොදලා 3-4 පාරක් හොදන්නත් ඕන. සමහර ඒ වගේ පණුව ඉන්න බලනවා. ඉතින් හොදලා ලුණු වතුරෙනුත් හොඳට පෙගෙන්න අරින්න. ඊට පස්සේ නැවත වතාවක් හොදලා තමයි මේක ගන්න ඕන. ඉතින් මම මේ වෙලාවේ තාච්චියට තෙල් ටිකක් දාලා ඒක තෙල් ටික රත් වෙන්න තිබ්බා. ඊට පස්සේ රත් වෙන තාච්චියට මම මේ කතර මුරුංගා මල් පාත්‍ර ටික දා ගන්නවා. දාලා ඒක ටිකක් තැම්බෙන්න තිබ්බට පස්සේ මම අර කපාගත්තු ලුණු මිරිස් කරපිංචා මේකට හොඳයි මේ තියෙනවා නම් උම්මලකටත් එහෙම දාන්න. අනේ ඇත්තටම මන් ළඟ මේ වෙලාවේ උම්මලකට ඉවර වෙලා. ඉතින් ඒ නිසා මම දැම්මේ නැහැ. ඉතින් මම මේ හදිසියෙ මේ වීඩියෝ එක කරන්නේ. මට හිතුණා ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. ඒකයි. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම කපාගත්තු ලුණු මිරිස් ටික දාලා අර විතර සාර ටිකක් උඩින් දා ගන්න ඕන. ඊට පස්සේ දාලා මම මේ වලට පෙන්වන්න ඕන නිසා ටිකක් වෙලා ඇරලා තියෙන්නේ. මේක වහලා තියන්න ඕන. වැහුවට පස්සේ මේක තැම්බිලා ලස්සනට තැම්බිලා මේ උඩට එනවා පිපිලා වගේ. ඒ අවස්ථාවේදී මේක අනිත් පැත්ත හරවන්න ඕන. අනිත් පැත්ත හරවලා දැන් යට ටික හොඳට තැම්බිලානේ තියෙන්නේ. මේ උඩ ටික තැම්බෙන අනිත් පැත්ත හරවන්න ඕන. ඊට පස්සෙත් වහලා තියලා විනාඩි 15ක් 20ක් විතර විනාඩි 10ක් 15ක් විතර තිබ්බම ඇති. ඊට පස්සේ ඔයාලට මේක බා ගන්න පුළුවන්. මේ කතර මුරුංගා කියන්නේ ගොඩාක් ගුණ කෑමක්. කතර මුරුංගා මල් ඇඟවල වල උෂ්ණ තියෙන අයට. ඒතර මේ කටවල වල තුවාල සැරට දිවවල් වල එතකොට මේ විදුරු මස් වල එහෙම තුවාල දානවා නේද නිකන් අර සැරට. ඒ වගේ වෙලාවට ගොඩාක් අය කතර මුරුංගා කොළ නිකනුත් කනවනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක කතර මුරුංගා කොළ කන්න බැරි නම් ආස නැත්තම් මැල්ලුම් වලට ආස නැත්තම් මේ වගේ කතර මුරුංගා මල් ටිකක් හොයාගෙන බිත්තරයකට දාලා හරි ඔම්ලට් එකක් වගේ හදලා කන්න. ඇත්තටම ගුණයි. ඇඟ උෂ්ණයට ගොඩාක් හොඳයි මේ කතර මුරුංගා කියන දේ. සමහරු කතර මුරුංගා මල් වලට හාල් මැස්ස දාලා තෙල් දාලා කනවා. ඉතින් එහෙමත් රසයි. ඉතින් අර වෙනද හදාගෙන කන ඔම්ලට් එකට වඩා වැඩි වෙනසක් තියෙනවනේ මෙහෙම හැදුවට පස්සේ. ඉතින් ඒ නිසයි මට මතක් වුණා ඔයාලටත් මේක පෙන්වන්න ඕනේ කියලා. පේනවා නේද දැන් මේකේ වෙනසක්. ඉතින් මේ විදිහට ටික වේලාවක් තැම්බෙන්නලා අනිත් පැත්ත දාලා ඊට පස්සේ මේක බා ගන්න. ඉතින් මම ඇත්තටම මේ YouTube එකට අලුතෙන් මේ channel එක පටන් ගත්ත කෙනෙක්. ඉතින් ඒක නිසා මේකේ වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් මම ඔයාලට සමාව එදිනා මොනවා හරි වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් ඉස්සරහට මම ඔයාලත් එක්ක දිගටම එකතු වෙන්න මගේ අදහසක් තියෙනවා. මම දන්න දේවල් වලට කියලා දෙන්න ලොකු අදහසක් තියෙනවා. ඉතින් ඒක නිසා මගේ වීඩියෝ එක හොඳ නම් මාව ලයික් කරලා ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඉදිරියට මේ වගේ වීඩියෝ තවත් ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආයෙත් පාරක් කියනවා වැරදි ඇති. ඒවට සමාව වෙන්න. අනික තමයි ඔයාලත් මේක හදලා බලන්න. ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට කියලා වෙනසක් නැහැ. ඉක්මනට මේක හදා ගන්න පුළුවන් කෑමක්. රස කෑමක්. ඉතින් හදලා මටත් හැදුවා කියලා ෆොටෝ එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න මාත් ආසයි. මගෙන් දෙයක් දැකලා කවුරු හරි ඒක දැනගත්තම ඇත්තට මට ඒක මාර ආසයි මං ඒ දෙයට. ඉතින් මම තවත් දවසක ඔයාලා හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. මේ මගේ පුංචිම පුංචි කුස්සිය. ඉතින් මං ඔයාලට වීඩියෝ එක අවසානයේ නිකන් දැම්මේ.